අද අපිට ආරංචි වුණා ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අද කෝප්ටකට කැඳවනවා මේ ගැන ප්‍රශ්න කරන්න. ඒ නිසා අපි මේකට අපේ විරුද්ධත්වයේ මේ ආයතන විරුද්ධත්වයේ ප්‍රකාශ කරන්නට කෝප්ටකෙන් අපි ඉල්ලා සිටිනවා. මේ කරපු වංචාව රජයට සහ මේ ඉන්න සේවකයන්ට කරපු වංචාව එලි කරලා මේ ආයතනය ඕවාරික විගණනයට ලක් කළා. මේ අහිංසක අසාධාරණ ලක්වෙච්ච සේවකයන්ට සාධාරණ ලබා දෙන්න කියලා අපි දේවුණියෙන් නඩු කටයුත්තකුත් අපි උසාවියට යනවා ඉගෙන ගන්න කියලා ඒකත් සමගාමීව මාධ්‍ය සහ රටේ ජනතාව දැනුවත් කරනවා සහ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව සහ මන්ත්‍රීවරු දැනුවත් කිරීමක් තමයි අපි මේ කරන්නේ. මේ ආයතනයේ රජයට සහ සේවකයන්ට මහා පරිමාණ වංචාවක් කරලා තියෙනවා. මේක හෙලි කරගන්න තමයි අපි මේ උදව්වක් වශයෙන් ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ ආණ්ඩුව ආවේ බොරු අල්ලන්න. ඒ නිසා අපි විශ්වාසයක් තියෙනවා. මේ විශ්වාසය තමයි අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මේගොල්ලෝ මේ කරපු මහා පරිමාණ වංචාව හෙලි කරලා සාධාරණ කරන්න අපි සාමාන්‍ය සොයාගත්ත තොරතුරු අනුව මේගොල්ලෝ කරපු වංචාව බිලියන 4000කට වැඩි. ඒ නිසා අද මේ සේවකයෝ ගොඩක් අය මහා පාට වැඩලා තියෙනවා ආයතනය වෙනුවෙන් මාංශ වෙච්ච සේවකයෝ. ඒ නිසා අපිට සාධාරණ කරනකම් අපි මේ සටන අතාරින්නේ නැහැ. දැන් ආණ්ඩුව